හෙලෝ ට්‍රේඩර්ස් අපි එහෙනම් සෙෂන් එක ස්ටාර්ට් කරමු. කට්ටිය එන්නේ නෑ වගේනේ. හරි. So right. මාව ක්ලියර් ඇහෙනවනේ, ප්‍රශ්නයක් නෑ නේද ඔයාලට? නෑ නෑ උනායි. right ඇහෙනවනේ. හරි. අපි එහෙනම් වැඩේ පටන් ගමු. right. එතකොට මම අද ප්ලෑන් කරලා තියෙන්නේ ට්‍රේඩින් සයිකොලොජි සම්බන්ධව කතා කරන්න. මොකද මේ සෙෂන් සීරීස් එක මම දැන් සති දෙකක් තුනක් වගේ තිස්සේ ඉඳලා පටන්ගෙන යනවා. ඉරිදට අපේ VIP ගෲප් එකේ ඉන්න කට්ටියට සහ මෙන්ටර්ෂිප් එකට ජොයින් වෙලා ඉන්න කට්ටියට. එතකොට මෙන්ටර්ෂිප් එකේ අපි සෙනසුරාදා දවසේ ටෙක්නිකල් පාර්ට් එකක් කතා කරලා ඒකත් එක්ක සන්ඩේ නූන් කතා කරනවා අපි මේ වගේ ට්‍රේඩිං වල ටෙක්නිකල් පාර්ට් එක හැර අනිත් අපි ඉම්ප්‍රූව් කරගන්න ඕන දේවල් ගැන. රයිට්. එතකොට මම කලින් සතියේ කතා කරා ට්‍රේඩිං වල එන වැදගත්ම පාර්ට් එකක් මනි මැනේජ්මන්ට් සම්බන්ධව. ඉතින් මේක මම කතා කරන්න මේන්ම හේතුව උනේ දැන් සාමාන්‍යයෙන් අපේ VIP සිග්නල් ගෲප් එක ගත්තොත් එහෙම මේකේ අපි ඕවරෝල් ඩේලි සහ වීක්ලි අනිවාර්යයෙන්ම ප්‍රොෆිට්. හරිද? ඒ කියන්නේ දැන් අපි දෙන සිග්නල්ස් අපි ඔයගොල්ලොන්ටත් ෂෙයා කරනවානේ. රයිට්. නමුත් දැන් එතකොට දැන් අපි දෙන සිග්නල්ස් අපි ට්‍රේඩ් කරනවානේ. හරිද? එතකොට අපි ඕවරෝල් ප්‍රොෆිට් එකකට එනවා. නමුත් අපේ ගෲප් එකේ ඉන්න මෙම්බර්ස් ලගෙන් සමහර කට්ටියක් account එක wash වෙලා නැත්නම් account එක සෑහෙන්න lost වෙලා, හරිද? ඒ වගේ වෙලා එතකොට daily නැතත් weekly ගත්තත් ඒගොල්ලෝ overall lost එකක. ඉතින් මේකට මම හේතුව හොයන්න පටන් ගත්තාම ඒගොල්ලොත් එක්ක කතා කරලා බලද්දි මට තේරුණ දේ තමා අපේ සිග්නල්ස් ෆලෝ කරාට මෙයාලා හරියට මනි මැනේජ් කරන්නේ නැහැ. සහ අපේ ස්ටොප් ලොස් එකක් හෝ ලොස් එකක් ගියාට පස්සේ තනියම ට්‍රේඩ් කරන්න ගිහිල්ලා තනියම ලොස් එක රිකවර් කරන්න ගිහිල්ලා ඒගොල්ලොන්ගේ ට්‍රේඩ්ස් ලොස් වෙන අවස්ථා ගොඩක් හම්බුණා මට. හරි. පර්සනලි මාත් එක්ක කතා කරනවා සමහර කට්ටිය. එයාලා කියන්නේ ලොස්ට් එක කවර් කරන්න ගියා සර්, මෙහෙමයි මෙහෙම ප්‍රශ්නයක් වුණා, account එකම වොෂ් වුණා, ආයෙ ලබන සතියේ තමා මට සල්ලි ෆන්ඩ් එක දාගන්න වෙන account එකට, එහෙම කියලා. නමුත් දැන් ඇත්තම කතාව ගත්තොත් අපි ලොස්ට් එකක් ගියොත් එහෙම ඒ දවස් ඇතුළත අනිවාර්යයෙන්ම අපි ඒ ලොස්ට් එක කවර් කරන්න try කරනවා. නමුත් ඒ ලොස්ට් එක කවර් කරන්න රිකවරි ට්‍රේඩ් එකක් දෙන්නත් කලින් සමහර කට්ටිය account wash කරගන්නවා. ඉතින් ඒකම තමයි හේතුව මම මේ සෙෂන් සීරීස් එක පටන් ගන්න. ඉතින් අපි කලින් දවසේ කතා කරා ට්‍රේඩිං මනි මැනේජ්මන්ට් සම්බන්ධව. මං හිතනවා ඒක ගොඩක් දුරට සාර්ථක වෙන්න ඇති කියලා සහ ගොඩක් ඔයාලගේ මනි මැනේජ්මන්ට් හදාගන්න උදව් වෙන්න ඇති කියලා. රයිට්. එතකොට මම මේක අපේ YouTube එකටත් අප්ලෝඩ් කරලා තියෙනවා. ඕගොල්ලොන්ට බලන්න පුළුවන් ගිහිල්ලා. මම පොඩ්ඩක් දාලා පෙන්නන්නම්. රයිට්. රයිට්. ඉතින් රයිට්. ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේ මගේ? හරි. එතකොට මම අපේ YouTube channel එකේ දාලා තියෙනවා how to manage trade in forex කියලා වීඩියෝ එක, ගිය සතියේ session එකේ වීඩියෝ එක. ඉතින් මේක ඔයගොල්ලන්ට බලන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම බලන්න. මේකෙදි මම කතා කරනවා ට්‍රේඩින් වලදී අපි අපේ ට්‍රේඩින් account එක manage කරගන්නේ කොහොමද කියලා. රයිට්. එහෙනම් යමු අපි අද කතාවට. රයිට්. මම මේකට දාගන්නවා white board එක. හරි. මොකද්ද අද කතාව? හරි. මගේ ස්ක්‍රීන් එක පේනවනේ ඔයගොල්ලන්ට? වෙනස. ස්ක්‍රීන් එක පේනවනේ. හරි. රයිට්. එතකොට මම කතාව පටන් ගන්න කලින් පොඩ්ඩක් ගිය සතියේ සම්බන්ධ වෙච්ච නැති කට්ටියට එක්ක පොඩි
පැහැදිලි කිරීමක් දෙන්නම් මේ ට්‍රේඩිං සම්බන්ධව තියෙන ඇත්තම සිටුේෂන් එක මොකක්ද කියලා. රයිට්. එතකොට අපි මේ ට්‍රේඩිං කියන දේ ගත්තහම මේක අපි වෙන පාටකින් දාගමුනේ. රයිට්. රයිට්. අපි මේ ට්‍රේඩිං කියන දේ ගත්තාම මේක ඇත්තටම ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්න ට්‍රේඩිං කියන දේ ඇතුලේ සක්සස් වෙන්න පුළුවන් අපිට ට්‍රේඩිං ඇනලිසිස් නැත්නම් ටෙක්නිකල් ඇනලිසිස් කියන දේ අපි හොඳට ඉම්ප්‍රූව් කරොත් විතරයි කියලා. හරිද? ඒක කැතයිනේ. ටෙක්නිකල් ඇනලිසිස්. හරි. ගොඩක් කට්ටියගේ මතය තමා ටෙක්නිකල් ඇනලිසිස් කියන දේ අපි ඉම්ප්‍රූව් කරොත් තමයි අපිට මේ ට්‍රේඩිං වලින් සක්සස් වෙන්න පුළුවන් කියලා. නමුත් ඇත්තම කතාව ගත්තොත් එහෙම මේ ට්‍රේඩිං වලදී 10%ක් විතරයි අපිට මෙන්න මේ ටෙක්නිකල් ඇනලිසිස් නැත්තම් ඇනලිසිස් පාර්ට් එක. හරි. ඇනලිසිස් ගත්තාම ටෙක්නිකල් තියෙනවා, ෆන්ඩමෙන්ටල් තියෙනවා, දෙකක් තියෙනවා. හරිද? අපි ගත්තොත් එහෙම මේකත් මම දාගන්නම්. ටෙක්නිකල් ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තාම ෆන්ඩමෙන්ටල් කියලා පාර්ට් දෙකක් අපිට ඇනලිසිස් පාර්ට් එක ගන්න පුළුවන්. එක දාගමු මෙහෙම. ඇනලිසිස්. හරි. එතකොට ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් කියලා කොටස් දෙකකට ගන්න පුළුවන්. හරි. ඉතින් අපි මේවා මෙන්ටර්ෂිප් එක ඇතුලේ කතා කරනවා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් අවශ්‍ය නම්. හරි. එතකොට ට්‍රේඩිං වලදී මේ ඇනලිසිස් කියන දේ ගත්තාම 10%යි මේක අවශ්‍ය වෙන්නේ අපිට ට්‍රේඩිං වලින් සක්සස් වෙන්න. එතකොට ඉතුරු 90% මොකද්ද? හරි. මේකට 10%යි නම් ඉතුරු 90% මොකද්ද? ඉතුරු 90% තමයි ළමයි ට්‍රේඩිං සයිකොලොජි සහ මනි මැනේජ්මන්ට්. මගේ අකුරු කතයි වැඩි ගණන් ගන්න එපා. හරි. ට්‍රේඩිං සයිකොලොජි සහ මනි මැනේජ්මන්ට් තමයි ඉතුරු 90%ම අපිට වැදගත් වෙන්නේ ට්‍රේඩිං සයිකොලොජි සහ මනි මැනේජ්මන්ට් කියන පාර්ට් එක. ඉතින් මේකෙදි මේ මනි මැනේජ්මන්ට් කියන පාර්ට් එකේ වැදගත් දේවල් ටිකක් මම කතා කරා කලින් සතියේදී. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ට්‍රේඩිං සයිකොලොජි කියන පාර්ට් එක. මෙන්න මේ ට්‍රේඩිං සයිකොලොජි කියන පාර්ට් එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ ට්‍රේඩිං සයිකොලොජි කතා කරන්න කලින් මම කියනවා ඔයගොල්ලන්ට මම කොයිම වෙලාවකවත් ට්‍රේඩිං සයිකොලොජි ගැන ඇඩ්වයිසස් දෙන්න පුළුවන් මොකක්ද අපි කියන්නේ අර ලයිසන්ස් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි. හරි. මම ඇත්තටම ට්‍රේඩර් කෙනෙක්. හරිද? එතකොට මේ ට්‍රේඩිං සයිකොලොජි සම්බන්ධව ඔයාලට ඉන්ඩීප් ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්ටර් කෙනෙක්ව හොයාගෙන මේ ට්‍රේඩිං සයිකොලොජි සම්බන්ධව ඉගෙන ගන්න. මං හිතන්නේ ලංකාවේ නම් මේ වෙද්දී ට්‍රේඩිං සයිකොලොජි සම්බන්ධව මෙන්ටරින් කරන ලයිසන්ස් මෙන්ටර් කෙනෙක් මට නම් හම්බෙලා නැහැ. මටත් හම්බෙලා තියෙන්නේ දැන් මගේ මෙන්ටර් ගත්තත් එයත් ට්‍රේඩර් කෙනෙක් නැතුව ලයිසන්ස් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. හරි. ඉතින් එයාගෙන් ඉගෙන ගත්ත දේවල් සහ මගේ ජීවිතේ මම ප්‍රැක්ටිකලි යූස් කරන දේවල් සහ
ස්ටුඩන්ට්ස්ලාත් එක්ක නැත්නම් අපේ ට්‍රේඩර්ස්ලාත් එක්ක අපේ වේස් ක්ලබ් කමියුනිටි එක ඇතුළේ ඉන්න ට්‍රේඩර්ස්ලාත් එක්ක කතා කරද්දී ඒගොල්ලොන්ට ඇතිවෙච්ච ප්‍රශ්න සහ ඒවට විසඳුම් විදිහට තමයි මම මේ සෙෂන් එක ප්ලෑන් කරලා තියෙන්නේ. මේකෙදී අද මම මේ කතා කරන පාර්ට් එක ගත්තොත් ට්‍රේඩිං සයිකොලොජි කියන දේ හරි අද මම කතා කරන පාර්ට් එක ගත්තොත් ළමයි ට්‍රේඩිං සයිකොලොජි කියන දේ මේ වගේ ලොකු කෑල්ලක් නම් අද මම කතා කරන පාර්ට් එක මෙන්න මේ වගේ චූටි කෑල්ලක් තමයි. හරි මෙන්න මේ වගේ චූටි කෑල්ලක් තමයි අද කතා කරන්නේ. මොකද ට්‍රේඩිං සයිකොලොජි කියන දේ අපිට සෑහෙන දුරකට ඉගෙන ගන්න තියෙනවා සහ මේ වෙද්දි ඔය ලංකාවේ තියෙනවා එක එක ට්‍රේඩ් කෝස් ට්‍රේඩර්ස්ලාට මේ මෙන්ටරින් කරන කෝසස් තියෙනවා. ඒ වගේ ගොඩක්ම ට්‍රේඩිං සයිකොලොජි කියලා උගන්වන්නේ ඇත්තටම ෆෝමෝ ග්‍රීඩි ෆියර් අර ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි කරන්නේ. නමුත් ඇත්තටම ට්‍රේඩිං සයිකොලොජි ගැන කතා කරනවා නම් ඉන්ඩීප් යන්න පුළුවන්. ඔයාලට මම කලින් සෙෂන් එකක් කරා මතක ඇති. ස්කාසිටි මයින්ඩ්සෙට් සහ බන්ඩන්ට් මයින්ඩ්සෙට් කියලා. හරි ඒකට සම්බන්ධ වෙච්ච නැති කට්ටිය ඉන්නවනම් මට මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක ගන්න පුළුවන්. මොකද නැවත මට ආයෙක කරන්න බෑ. හරි රයිට් එහෙනම් අද කතා කරමු එහෙනම් අපි මේ ට්‍රේඩිං සයිකොලොජි වල එන පොඩි පාර්ට් එකක් ගැන. රයිට් ට්‍රේඩිං සයිකොලොජි රයිට් මේක ගැන කතා කරන්න කලින් මම පොඩි දේවල් ටිකක් ඔයාලගෙන් අහනවා ප්‍රශ්න. හරි ඔයාලට මේ දේවල් වෙලා තියෙනවද කියලා මට පොඩ්ඩක් කියන්න. හරි රේස් සෑන් කරන්න. හරි මේ මම කියන දේ වෙලා තියෙනවා නම් ඕගොල්ලෝ රේස් සෑන් කරන්න ඕන අනිවාර්යෙන්. හරි රයිට් පළවෙනි එක ඔන්න ඔයා ට්‍රේඩ් එකක් ලොස් වෙනවා. ට්‍රේඩ් එකක් ලොස් වෙනවා. ඊට පස්සේ මේ ට්‍රේඩ් එක ලොස් වුණ නිසා ඊළඟ ට්‍රේඩ් එක ඕවර්ලොඩ්ස් කරලා ඒ කියන්නේ ලොකු ලොට්ස් පාවිච්චි කරලා ඔයාගේ account එකම වොෂ් වෙලා තියෙනවද? මෙහෙම වෙලා තියෙන කට්ටිය ඉන්නවනම් රේස් සෑන් කරන්න බලන්න. කවුද ඉන්නේ බලමු අපි. රයිට් එක්කෙනෙක් ඉන්නවා දෙන්නයි අනිත් කට්ටිය වෙලා නැහැ කියලාද කියන්නේ? හරි ගොඩක් කට්ටිය ඉන්නවා. හරි බහුතරයක්ම ඒ වැඩේ වෙලා තියෙනවා. හරි රයිට් ඔන්න එක කතාවක්. ඊළඟ කතාව ඔයාගේ account එක වොෂ් වෙනවා. හරි වොෂ් වුණාට පස්සේ ඔන්න තමන් කරපු වැරද්ද තේරෙනවා. තමන්ගේ කරපු වැරද්ද තේරුණාට පස්සේ ඔන්න දවස් 4ක් 5ක් ගියාට පස්සේ ආයෙ ඩිපොසිට් එකක් දාගන්නවා. හරි ඔන්න දවස් 4ක් 5ක් ගියාට පස්සේ ඩිපොසිට් එකක් දාගන්නවා. ඩිපොසිට් එකක් දාගෙන ඉවරලා අර කලින් කරපු වැරදි මම නම් ආයෙ කරන්නේ නැහැ කිසිම විදියකින්. මම මේ පාර නම් කොහොම හරි මේ account එක ගොඩ දාගන්නවා. මගේ account එකේ වෙච්ච loss එක මම recover කරනවා. අරකයි මේකයි බයිලා ඔක්කොම හිතලා ඉවරලා ඩිපොසිට් එකක් දාගෙන ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා. ඒකටත් මොකද වෙන්නේ? loss වෙලා යනවා. මේ දේ වෙලා තියෙනවද? මේ දේ වෙලා තියෙනවා නම් රේස් ටයිම් කරන්න බලන්න. එක්කෙනෙක් වෙලා තියෙනවා. අනික් කට්ටියට වෙලා තියෙනවද? දෙන්නයි තුන් දෙනයි. හරි. ප්‍රශ්නේ වෙලා තියෙනවා. හරි. මේ ප්‍රශ්නේ වෙන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපි මේ කතා කරන ට්‍රේඩිං සයිකොලොජි කියන දේ. හරි. මේ ප්‍රශ්නේ වෙන්න වෙන හේතුව තමයි මම අද දවසේ කතා කරන්නේ. ඒක කතා කරන්න කලින් මම පොඩ්ඩක් පොඩි දේවල් ටිකක් ඔයාලා ගැන පොඩි දේවල් ටිකක් මේ ට්‍රේඩිං සයිකොලොජි වන බේසික් දේවල් ටිකක් ගැන කතා කරලා ඉන්නවා. හරි. රයිට්. පළවෙනි එක තමයි ෆෝමෝ. ෆෝමෝ කියන්නේ මොකද්ද? මේ මම කියන දේවල් ළමයි ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඔයාලා මේ
නෝට් එකක් දාගන්න. හරි. ඒ කියන්නේ දැන් අද ගොඩක්ම කතා කරන්න තියෙන්නේ ඒක නිසා මම අර නෝට් දාගන්න තරම් වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය තියෙනවා නම් නෝට් එකක් දාගන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම කතා කරලා ඉවරනාට පස්සේ ඒ ප්‍රශ්නේ අහන්න. හරි. රයිට්. එතකොට ෆෝමෝ කියන්නේ මොකද්ද? ෆෝමෝ කියන්නේ ළමයි අපි ගත්තොත් එහෙම ෆෝමෝ කියලා කියන්නේ fear of missing out. මොකද්ද මේ ෆෝමෝ නැත්තම් fear of missing out කියලා කියන්නේ? fear of missing out කියලා කියන්නේ ළමයි. දැන් මම හිතන්නේ දැන් මම ඕගොල්ලොන්ට ට්‍රේඩ් එකක් දෙනවා. ඔයාලට මේ ට්‍රේඩ් එක ගන්න බැරි වෙනවා. හරි? ඔයාලට මේ ට්‍රේඩ් එක ගන්න බැරි වෙනවා සිග්නල් ගෲප් එකේ දැන් ට්‍රේඩ් එක ඔන්න එන්ට්‍රි දෙනවා ඔන්න හිතන්න 4020ෙන් දෙනවා කියලා හිතන්නකෝ. ඔයා ඔන්න පොඩ්ඩක් පරක්කු වෙලා දැන් බයි එන්ට්‍රි එකක් දෙන්නේ. පොඩ්ඩක් පරක්කු වෙලා ඇවිල්ලා බලනවා ඔන්න එන්ට්‍රි තියෙනවා 4023 විතර. හරි. මෙන්න මෙතනදී මෙන්න මේ ෆෝමෝ කියන දේ හින්දා ඔයාලට එන්ට්‍රි එකක් ගන්න හිතෙනවනේ. සමහර කට්ටිය නම් දැන් අපි දාන සිග්නල්ස් ගොඩක්ම ප්‍රොෆිට් වෙනවනේ. අර ඒ විශ්වාසය තියලා ඉවරලා කෙලලා අතාරිනවා මෙතනින් ට්‍රේඩ් එක. හරි. මෙතනින් දානවා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. හරි. ඊට පස්සේ බැරි වෙලාවත් ඒ කියන්නේ මේක සමහර විට උඩට යන්න පුළුවන්. හරි. බැරි වෙලාවත් මෙතනින් පහළට ආවොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් අපි ඕල්රෙඩි 40යි 20ෙන් ට්‍රේඩ් එක ගත්ත නිසා අපේ එන්ට්‍රිය මෙතනින් තියෙන නිසා හරි අපේ එන්ට්‍රිය මෙතනින් තියෙන නිසා අපිට ප්‍රශ්නයක් නෑ ඒක. මොකද ට්‍රේඩ් එක මෙහෙම පහළට ආවොත් එහෙම අපේ ලෙවල්ස් අපි බ්‍රේක් ඉවන් කරලා තියෙන ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයා 40යි 23න් ට්‍රේඩ් එකට එන්ටර් වෙලා නම් ඉන්නේ. ඔයා මේ පැත්තට එනවා කියන්නේ ඔයාගේ කවුන්ට් එක ලොස් යනවානේ. හරි. එතකොට මෙන්න මේ කාරණාව කරන්න හොඳයිද නැද්ද? ට්‍රේඩ් එක දෙනවා අපි ටික වෙලාවකට පස්සේ තමයි ඔයා ට්‍රේඩ් එක ගන්නෙ. හරි. ටික වෙලාවකට පස්සේ ඔයා ට්‍රේඩ් එක ගන්නෙ. ඒ වෙලාවේදී සමහර ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා තියෙන්නත් පුළුවන් ලොස් වෙලා තියෙන්න පුළුවන්. මම කියන්නේ මම ට්‍රේඩ් එකක් දෙනවා නම් ඒක ඔයා ටික වෙලාවකට පස්සේ ගන්න එක හොඳයිද නරකයිද? මොකද ඔයාලා හිතන්නේ? chat එකේ දාන්න බලන්න හොඳයිද නරකයිද? එහෙම අරගෙන ලොස් වෙලා තියෙනවද? එහෙම අරගෙන අනිවාර්යෙන් ලොස් වෙලා තියෙනවා. ගොඩක් කට්ටිය ලොස් වෙලා ඇති. එහෙම වෙලා තියෙනවන්නේ. වෙලා තියෙනවා. හරි. වෙලා තියෙනවා. එතකොට ඔන්න ඕක තමයි මේ fear of missing out කියලා කියන්නේ. ඔන්න ඕක තමයි fear of missing out කියලා කියන්නේ. හරි. ඔයා බය වෙලා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. fear of missing out. හරිද? මෙන්න මේ FOMO කියන දේ ළමයි ට්‍රේඩර් කෙනෙක් විදිහට අපේ මයින්ඩ් එකෙන් අයින් කරන්නම ඕන දෙයක්. හරි. අපේ මයින්ඩ් එකෙන් අයින් කරන්නම ඕන දෙයක් තමයි මෙන්න මේ FOMO කියන එක. හරි. එතකොට ඔයා තනියම ට්‍රේඩ් කරනවා නම් හෝ නැත්නම් සිග්නල් ගෲප් එකක් through ට්‍රේඩ් කරනවා නම් හෝ නැත්නම් අපිත් එක්ක ට්‍රේඩ් කරනවා නම් මෙන්න මේ වැරද ආයෙ කරන්න යන්න එපා. මොකද්ද වැරද්ද? ඔයා තනියම ට්‍රේඩ් කරනවා නම් එන්ට්‍රිය පහුවෙලා තියෙනවා නම් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න යන්න එපා. ඔයා අපිත් එක්ක ට්‍රේඩ් කරනවා නැත්නම් සිග්නල් ගෲප් එකක් එක්ක ට්‍රේඩ් කරනවා නම් මොකද කරන්නේ? එන්ට්‍රිය දීලා ඔයා පරක්කු වෙලා ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා නම් ඒක කරන්න යන්න එපා. මොකද හේතුව තමයි ඒ අපි ගන්න ට්‍රේඩ් එක අපි ජීවිතේ දාන අවසාන ට්‍රේඩ් එකවත් අපිට හම්බෙන අවසාන ට්‍රේඩ් එකවත් නෙමෙයි. නමුත් ඔයා මේ ට්‍රේඩ් එක ගත්තොත් සමහර විට ඔයාගේ ඔය account එකෙන් දාන අවසාන ට්‍රේඩ් එක වෙන්න පුළුවන්. මොකද හේතුව account එක පවා wash වෙන්න පුළුවන්. හරි මට දහස් ගණන් ස්ටුඩන්ට්ස් ලා හම්බෙලා දිනවා. මම 2021 ඉඳලා තමයි මේ ට්‍රේඩින් වලට ආවේ. ඊට පස්සේ 2023 අග වගේ 23 මැද වගේ ඉඳලා මම ට්‍රේඩිං මෙන්ට කෙනෙක් විදිහට වැඩ කරනවා සහ කරලා තියෙනවා සහ කරන ගමන් ඉන්නේ. එතකොට මට ඕන තරම් ස්ටුඩන්ට්ස් ලා හම්බ වෙනවා. ලංකාවේ කට්ටිය හම්බෙලා තියෙනවා.
ඊට පස්සේ ලංකාවේ ඉඳලා පිටරට ගිහිල්ලා ඉන්න කට්ටිය හම්බෙලා දිනවා ඩොලර් ලක්ෂ ගණන් accounts තියෙන කට්ටිය හම්බෙලා දිනවා. ඉතින් එයාලගේ experience සහ මගේ අවුරුදු 5ක විතර මේ trading experience එකෙන් තමයි ඔයගොල්ලන්ට මේ දේවල් කියන්නේ. හරි. ඉතින් FOMO කියන දේ trader කෙනෙකුට හොඳම නැති පාර්ට් එකක්. මේක ඔයාගේ ජීවිතෙන් trader කෙනෙක් විදිහට ඔයාට අයින් කරලම දාන්න ඕන දෙයක්. හරි. එහෙනම් ආයෙ නැවත මේ fear of missing out කියන වැරද්ද කරන්න යන්න එපා. මේ වැරද්ද නිසා ඔයාගේ ෆන්ඩ් එක ලොස් කරගන්න යන්න එපා. හරි. right. ඊළඟ කතාව තමා greedy. right. මෙන්න මේ greedy කියන දේ හින්දාත් ගොඩක් traders-ලා loss වෙනවා. හරි. මෙන්න මේ greedy කියන දේ හින්දාත් ගොඩක් traders-ලා loss වෙනවා. දැන් මම ඕකට හොඳම example එක දෙන්නම්. මම ගිය සතියේත් කිව්වා ඕගොල්ලන්ට. හරි. මේ කතාව බොරුවක් කියලා හිතනවා නම් මට මැසේජ් එකක් දාන්න, මම එයාගේ contact number එක දෙන්නම්. ඔයාලා කතා කරලා බලන්න ඇත්තද මේ මම කියපු කතාව කියලා. හරි. කතාව තමයි මේ මිනිස්සයා මේ ළඟදී තමයි ට්‍රේඩ් කරන්න පටන් ගත්ත ජොබ් එකක් කරන කෙනෙක්. හරිද? ජොබ් එකෙත් එක ප්‍රශ්න තියෙනවා. එයාගේ පර්සනල් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඇත්තටම මිනිස්සෙක් ගත්තාම තියෙන ලොකුම ප්‍රශ්නේ සල්ලිනේ. හරිද? ඉතින් ඒ වගේ අර සල්ලි ප්‍රශ්න තියෙන කෙනෙක් තමයි එයා. හරිද? ඉතින් මම මොකද කරේ? දැන් මම ෆ්‍රී සර්විස් එකක් කරගෙන යනවා සිග්නල් ගෲප් එක. හරි. ඉතින් ගොඩක් කට්ටියට මම මේකෙන් උදව් කරනවා. ගොඩක් කට්ටිය ඒකෙන් සක්සස් වෙලා තියෙනවා. ගොඩක් කට්ටිය ප්‍රොෆිට් කරනවා. ඉතින් ඒවත් එක සහ පහුගිය දවස්වල මම Facebook එකේ පෝස්ට් දෙක තුනක් දැම්මා ෆීඩ්බැක්ස් ඔයාලගේ. ඒවත් එක්ක පොරමට කතා කරලා කිව්වා මචං මෙහෙමයි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳ ගන්නත් ඕන. සල්ලි ටිකක් ඕන මෙහෙමයි කියලා. මං කිව්වා මං ඔයාලට කලිමුත් කියලා තියෙනවා ට්‍රේඩින් කියන දේ ගත්තාම ළමයි මේක ඉන්කම් මෙතඩ් එකක් විදිහට හදාගන්න හොඳ දෙයක් නෙවෙයි. හරිද? ඔයාගේ ෆන්ඩ් එක මල්ටිප්ලයි කරගන්න නම් ඔන්න ඕකේ ට්‍රේඩින් වලදී. නමුත් ට්‍රේඩින් කියන දේ ඉන්කම් මෙතඩ් එකක් කරගෙන ඉන්නවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. පොඩි කැපිටල් එකක් තියෙනවා. ඔන්න ලොකු කැපිටල් එකක් තියෙනවා ඩොලර්ස් සාමාන්‍යයෙන් අඩුම 10000ක්වත් තියෙනවා නම් අන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? මොකද මම එහෙම කියන්න හේතුව තමයි ගොඩක් කට්ටියගේ ගොඩක් රිටේල් ට්‍රේඩර්ස් ලගේ මේ ට්‍රේඩින් සයිකොලොජි සහ මනි මැනේජ්මන්ට් කියන දේ අන්තිම අවසාන වට්ටමක තමයි තියෙන්නේ. ඒක නිසා මම එහෙම කතාව කියන්නේ. හරි. ඉතින් මම එයාටත් කිව්වා මචං මෙහෙමයි මට ඔයාලට සපෝට් එකක් දෙන්න පුළුවන්. ඩොලර් 50ක් වගේ ඩිපොසිට් කරගෙන ට්‍රේඩින් account එක ඩිපොසිට් කරගෙන මට මැසේජ් එකක් දාපන් මම අපේ සිග්නල් ගෲප් එක උඹට දෙන්නම්. උඹ මැච් එකක් ගහගෙන ඵලයන් මෙහෙමයි කියලා. මං ඒක කියන්නත් කලින් මම කිව්වා ට්‍රේඩින් කියන්නේ මචං අපේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් තැනක් නෙවෙයි. ඉන්කම් මෙතඩ් එකක් නෙවෙයි. අපේ තියෙන සල්ලි පොඩ්ඩක් වැඩි කරගන්න තැනක් මිසක් ඉන්කම් මෙතඩ් එකක් නෙවෙයි. ඒක නිසා පරිස්සමින් ට්‍රේඩ් කරපන් මෙහෙමයි කියලා මම කිව්වා. එයා කිව්වා මචං ඕකේ හරි අවුලක් නෑ මම එහෙනම් වැඩේ පටන් ගන්නම්. මේමයි කියලා ඩොලර් 50ක් දාලා පටන් ගත්තා. ඔන්න ඩයල් එක ඩොලර් 50ක් දාලා පටන් ගත්තා. ඔන්න මේකෙන් ෂේප් එකේ ට්‍රේඩ් කරන් ගිහිල්ලා ඩොලර් 200ක් දක්වා මෙයා account එක grow කරගත්තා. හරි? ඩොලර් 200ක් දක්වා account එක grow කරගත්තා. ඊට පස්සේ ඩයල් එකට ඔන්න රෑ නිදා ගන්න ලෑස්ති වෙලා ඔන්න මූ ට්‍රේඩ් එකක් දාලා ඉවරලා පොරට කොහොම හරි නිින්ද ගිහිල්ලා. හරි? මේ ඩොලර් 200 account එක ඩොලර් 700 plus මෙයා profit උදේ නැගිටිද්දි. හරි? මේ ඩොලර් 200 account එක පොර ඩොලර් 700 plus forex වල අපි නිල් පාටින්නේ profit එක පේන්නේ ඒකින්ද නිල් පාටින් දාන්නේ. ඩොලර් 700 plus මෙයා profit. ඒ කියන්නේ ලක්ෂ දෙකකටත් වඩා profit. හරිද? මෙයා මොකද කරේ? අම්මට සිල් ඩොලර් 700ක් තියෙනවා. ඊට පස්සේ පොර ඔෆිස් එකේ කට්ටියටත් කිව්වා මේ මචං ඩොලර් 700ක් මේ මට profit වෙලා තියෙනවා. මෙහෙමයි මචං මම මොකද කරන්නේ මෙහෙමයි කියලා. හරිද? ඊට පස්සේ ඔෆිස් එකේ කට්ටියත් කිව්වලු අම්මට සිරි ගෝල්ඩ් එක නේද මචං ඕක තව ටිකක් අප් වෙන්න තියෙන්නේ ඕක හෝල්ඩ් කරපන් මෙහෙමයි කියලා කිව්වා ඊට පස්සේ මිනිස්සයාටත් ආසාවක් ආවා අම්මට සිරි ඩොලර් 700ක් තියෙනවා මේක තව වැඩි වුණොත් එහෙම තව මේ මට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නේ මගේ ප්‍රශ්න ටිකත් විසඳ ගන්න පුළුවන් මෙහෙමයි කියලා මිනිස්සයාත් හිතුවා මොකද උනේ හවස 4 විතර වෙද්දී මෙයාගේ account එකම වොෂ් වෙලා ගියා
මෙතන තියෙන ප්‍රධානම හේතුව මොකද්ද? මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? මෙන්න මේ ග්‍රීඩි කියන දේ තමයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. සාමාන්‍ය ළමයි මේ වගේ ප්‍රොෆිට් එකක් එනවා කියන්නේ. ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා තියෙන්නේ ඔයා නිදාගෙන හැරෙද්දි තමයි මේ ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ප්‍රොෆිට් එක ඇත්තටම ගත්තොත් සාමාන්‍යයිද අසාමාන්‍යයිද? මේ ප්‍රොෆිට් එක ගත්තොත් මේක අසාමාන්‍ය ප්‍රොෆිට් එකක් නේ. අසාමාන්‍ය කියන්නේ ඔයා ඒ කියන්නේ හිතන්න දැන් අපි ඇනලයිස් එකක් ගහලා අපේ ටාගට් ප්‍රයිස් තියලා ස්ටොප් ලොස් ලෙවල් තියලා අපි ඔන්න ට්‍රේඩ් එක දාලා නිදාගෙන නැගිටිද්දී අපේ ටේක් හිටලා නම් ඔන්න ඕකේ ඒක සාමාන්‍ය දෙයක්. මොකද අපි ට්‍රේඩ් එක ප්ලෑන් කරලා තමයි මේක අරගෙන තියෙන්නේ. හරි. නමුත් ඔයා උදේ නැගිටිද්දී ඔටෝමැටිකලි ඔයාගේ account එකේ ඩොලර් 700ක ප්‍රොෆිට් එකක් යනවා නම් මේක අසාමාන්‍යයි. අනිවාර්යෙන් මේ වෙලාවට කරන්න තියෙන්නේ ට්‍රේඩ් එක ඒ වෙලාවෙම ක්ලෝස් කරලා ඔයාගේ account එකටම සල්ලි ටික රුපියල් කරලා දාගන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ මේ වගේ වෙලාවදී. නමුත් මෙයා මොකද උනේ? මෙයා මේකට ග්‍රීඩි වුණා. තව ප්‍රොෆිට් එයි කියලා හිතුවා. තව ප්‍රොෆිට් එයි කියලා හිතලා ට්‍රේඩ් එක හෝල්ඩ් කරා. හරි. බයි ට්‍රේඩ් එකක් තමයි මෙයා දාලා තිබ්බේ. මොකද වෙන්නේ? ඔහොම එක මාකට් එක පහළ එන්න මොකද වෙන්නේ? ඩොලර් 600යි 500යි 400යි ඔහොම එනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේක අපිට ගලවන්න හිතනවද? නෑනේ නේ. මොකද මේ අන්රියලයිස් ඩොලර් 700ක ප්‍රොෆිට් එකක ට්‍රේඩ් එකක් තමයි මේ ඩොලර් 500 400 300 වේගෙන එන්නේ. ගලවන්න හිතෙන්නේ නෑනේ. ට්‍රේඩ් එක ගලවන්න හිතෙන්නෙම නෑනේ. හරිද? ඔන්න ඔය හේතුව තමයි මෙන්න මේ ග්‍රීඩි කියන දේ. හරි? එතකොට ට්‍රේඩින් වලදී ළමයි මෙන්න මේ ග්‍රීඩි කියන දේ අපිට කොයිම වෙලාවකවත් හොඳ දෙයක් නෙමෙයි මේ ග්‍රීඩි කියන්නේ. අන්තිම නරක දෙයක්. හරි? ඒක නිසා ඔයා මේ ට්‍රේඩිං වලදී කවදාවත් ග්‍රීඩි වෙන්න යන්න එපා. ඔයාගේ ප්‍රොෆිට් එකක් තියෙනවා නම් ඒක අන්රියලයිස් ප්‍රොෆිට් එකක් නම් ඔයාගේ ටාගට් ප්‍රයිස් වලට මේ ට්‍රේඩ් එක ඇවිල්ලා නම් ඔයාගේ ප්‍රොෆිට් එක ටාගට් ප්‍රයිස් වලට ඇවිල්ලා නම් අනිවාර්යෙන් මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරලා ගන්න. තව දුරටත් ඒ ට්‍රේඩ් එකේ එල්ලිලා ඉන්න යන්න එපා. නැත්තම් ඔයාගේ ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක ප්‍රොෆිට් එක පැත්තෙන් යම්කිසි ප්‍රොෆිට් එකක් හරි ගන්න ලෙවල් එකකට දාලා තියන්න. මොකද මේ මාකට් එක කියන දේ කොයි වෙලේ කොයි මොහොතක අනිත් පැත්ත ගහයිද කියන්න බෑ. හරි. ඒ වගේම තමයි මෙන්න මේ වගේ අසාමාන්‍ය ට්‍රේඩ් එකක්. හරි. ඔයා නොදැනුවත් ඔයාට ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ප්‍රොෆිට් එක ඒ වෙලාවෙම ක්ලෝස් කරගන්න. කොයිම වෙලාවකවත් මේක හෝල්ඩ් කරන් ඉන්න යන්න එපා. තව දුරටත් ඔයාට ප්‍රොෆිට් එකක් ගන්න අවශ්‍යයි කියලා හිතලා. හරි. එහෙනම් ඔන්න මේ ග්‍රීඩි කියන දේත් ට්‍රේඩර් කෙනෙකුට අවශ්‍ය නැති දෙයක්. ට්‍රේඩර් කෙනෙකුට නෙගටිව් දෙයක්. ට්‍රේඩර් කෙනෙකුට මයින්ඩ් එකට හොඳ නැති දෙයක්. කන්සිස්ටන්ස්ලි ඔයාට ප්‍රොෆිටබල් වෙන්න වෙන එකට බාධාවක් වෙන දෙයක් තමයි මෙන්න මේ ග්‍රීඩි කියලා කියන්නේ. එහෙනම් මේ දේ ඇතුලෙන් අයින් වෙලා ඉන්න අනිවාර්යෙන්ම. රයිට්. මං කියපු දේ පැහැදිලි කියලා හිතනවා. පොඩි කතාවකුත් කිව්වා. ඒකත් අනිවාර්යෙන්ම ඒ කියන්නේ ඔයාලගේ ලයිෆ් එක ඇතුලේ මම දන්නවා ට්‍රේඩින් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ දේ ජීවිතේ එකපාරක් හරි වෙලා තියෙනවා. හරි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ආයේ ඒ වැරද්ද වෙන්න ඉඩ තියන්න එපා. හරි. රයිට්. හරි. එහෙනම් අපි යමු අද යන කතාවට. රයිට්. එතකොට මෙන්න මේ ප්‍රශ්න ළමයි දැන් අපි කතා කරා මේ ෆෝමෝ නැත්තම් ග්‍රීඩි මේ ප්‍රශ්න කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මොකද්ද? අපේ රිටේල් ට්‍රේඩර් කෙනෙක් විදිහට සයිකල් එකක් තියෙනවානේ. මොකද්ද? ඩිපොසිට් එකක් කරගන්නවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රොෆිට් වෙනවා. හරි. ඊට පස්සේ ඕක තව දුරටත් ඔහොම වෙලා යද්දි ලොස් වෙනවා. හරි. ලොස් එක කවර් කරන්න ගිහිල්ලා ඕවර් ට්‍රේඩ් කරනවා. ඕවර් ට්‍රේඩ් කරලා මොකද වෙන්නේ? ලොකු ලොට් සයිස් පාවිච්චි කරනවා. හරි. ලොකු ලොට් සයිස් පාවිච්චි කරලා account එක වොෂ් කරගන්නවා. ආයෙ මොකද කරන්නේ? නැවත ඩිපොසිට් එකක් දාගෙන ආයෙ ට්‍රේඩ් කරනවා. මෙන්න මේ සයිකල් එක ගොඩක් ට්‍රේඩර්ස් ලගේ තියෙන සයිකල් එකක්. මෙන්න මේක. හරිද? ගොඩක්
අපි කියන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලානේ. දැන් අපි ගත්තොත් අපිත් රිටේල් ට්‍රේඩර්ස්ලානේ. රිටේල් ට්‍රේඩර්ස්ලා. හරි. ගොඩක් රිටේල් ට්‍රේඩර්ස්ලාගේ තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ සයිකල් එකෙන් පිට එයාලට යන්න හම්බෙන්නෙම නැහැ. යන්න හම්බෙන්නෙම නැහැ. මොකද හේතුව? එකම වැරද්දනේ ළමයි මේ හැමතැනදීම කරන්නේ. එකම වැරද්ද තමයි කරන්නේ. නමුත් ඔයා හිතනවා දවස් 3න් 4න් ඔයාට මේ වැරද්ද හදාගෙන ඉවරලා නැවත ට්‍රේඩින් වලට එන්න වෙන්න පුළුවන් කියලා. නැවත මොකද කරන්නේ? ආයෙ ඩිපොසිට් එකක් දාගෙන ආයෙ මේ සයිකල් එකේම ඉන්නවා. නමුත් ඔයාට මේ ට්‍රේඩින් ඇතුළේදී කන්සිස්ටන්ස්ලි හරි මේ වචනේ හොඳට මතක තියාගන්න consistently profitable consistently profitable trader කෙනෙක් වෙන්න ඕනේ නම් ඔයාට හරි මෙන්න මේ සයිකල් එකෙන් එළියට පනින්න වෙනවා හරි මේ සයිකල් එකෙන් එළියට පැනලා ඔයා මොකක්ද යන්නේ අන්තිමේට හරි ඔයා අන්තිමේට මොකක්ද වෙන්නේ ඔයා ඩිපොසිට් එකක් දා ගන්නවා හරි ඔයා ඩිපොසිට් එකක් දා ගන්නවා ඔයා ප්‍රොෆිට් කරනවා ඔයා ලොස් වෙනවා නමුත් loss is the part of this game හරි loss කියන්නේ මේ ගේම් එකේ තියෙන පාර්ට් එකක් ඒක ඔයා දන්නවා එහෙනම් මොකද කරන්නේ ඊළඟ ට්‍රේඩ් එක හරියට මැනේජ් කරලා ප්‍රොෆිට් කරනවා හරි මෙන්න මේක ඇතුලේ ඔයාට පුළුවන් මෙන්න මේ consistently profitable trader කෙනෙක් වෙන්න එහෙනම් මේකට මොකද්ද ඕන ඔයාගේ වැරදි ටික ට්‍රේඩින් සයිකොලොජි වලදී වෙන නැත්තම් මනි මැනේජ්මන්ට් වලදී වෙන ප්‍රශ්න ටික ඔයා අයින් කරගන්න ඕන. හරි? ඔයා ඒ ප්‍රශ්න ටිකෙන් ඈත් වෙන්න ඕන. ඔන්න ඔතනදි තමා ළමයි අපිට හම්බෙන්නේ මේක වැදගත් පාර්ට් එකක් mind programming. right? mind programming සමහරට මේක ඔයාලාට අහන්න හම්බුනේ නැති දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ mind programming කියන දේ. right. දැන් තමා ඉන්ට්‍රස්ට්ම කතාව තියෙන්නේ. මොකද්ද මේ mind programming කියන්නේ ළමයි? මොකද්ද මේ mind programming කියලා කියන්නේ? තප්පරයක් දෙන්න. right. මොකද්ද මේ mind programming කියන්නේ? මේක අහලා තියෙන කට්ටිය ඉන්නවද? පොඩ්ඩක් රේස් සෑන් කරන්න බලන්න මේ කතාව mind programming කියන එක අහලා තියෙන කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් රේස් සෑන් කරන්න. ඔයාලා ලෝවර් හෑන්ඩ් කරා. මේක අහලා තියෙන කට්ටිය ඉන්නවනම් රේස් සෑන් කරන්න මම mind programming. මොකද්ද මේ? නිම්න අහලා තියෙනවා. අනිත් කට්ටිය අහලා තියෙනවා. දිනුකත් අහලා තියෙනවා. දිනුක නම් කලින් සෙෂන් වල සම්බන්ධ මම මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් ගැන කලින් කරලා තියෙනවා. මම හිතන්නේ ඒකෙන් වෙන්නේ. හරි. මොකද්ද මේ මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ? මේක ගත්තොත් ළමයි අපිට ට්‍රේඩින් වලදී වගේම මේ අපේ ජීවිතේටත් වැදගත් වෙන පාර්ට් එකක්. හරි. රයිට්. අපි ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් එහෙම මේ මිනිස්සෙක් කියලා හිතන්න. හරි. වැඩි හිතන්න යන්න එපා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගත්තාම මේ මිනිස්සයාගේ මයින්ඩ් එක තියෙනවනේ. හිත මයින්ඩ් එක තියෙනවා. මේක අපිට ළමයි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරි මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි conscious mind. හරි ස්පෙලිං කරලා දුන්නා. conscious
conscious mind. හරි. එකක් තමා conscious mind. අනිත් එක තමා subconscious mind. මෙහෙම දෙකක් අහලා තියෙනවානේ. conscious mind කියන්නේ ළමයි උඩු සිත. subconscious mind කියන්නේ යටි සිත. හරි. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔයාට යම්කිසි දෙයක් ඇතුළේ නැත්නම් යම්කිසි දෙයක් සාර්ථක කරගන්න අවශ්‍ය නම් ඔයා මෙන්න මේ කොන්ෂස් මයින්ඩ් එකෙන් නෙමෙයි මෙන්න මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකෙන් තමයි වැඩ ගන්න වෙන්නේ. මොකක්ද ඒ කතාවේ තේරුම? සාමාන්‍යයෙන් ගත්තොත් කොන්ෂස් මයින්ඩ් එක ඇතුලේ අපිට මොනවද හම්බෙන්නේ? කොන්ෂස් මයින්ඩ් එක ඇතුලේ තමයි ළමයි අපිට ෂෝට් ටර්ම් මෙමරි. හරි? ෂෝට් ටර්ම් මෙමරි. මෙන්න මේ ෂෝට් ටර්ම් මෙමරි එක හම්බෙන්නේ ළමයි මෙන්න මේ කොන්ෂස් මයින්ඩ් එක ඇතුලේ. හරි? මේක ඇතුලේ තමයි අපි හිතන්නේ. think. අපි ප්ලෑන් කරන්නේ. හරි? ඔය වගේ දේවල් අපි කරන්නේ මෙන්න මේ කොන්ෂස් මයින්ඩ් එක ඇතුලේ. එතකොට අපේ ටෙක්නිකල් ඇනලිසිස් වගේ ඇනලිසිස් වගේ දේවල් කරන්නේත් අපි මෙන්න මේ කොන්ෂස් මයින්ඩ් එක නැත්තම් උඩු සිතෙන් තමයි අපි ඒ දේවල් කරන්නේ. හරි? උඩු සිතේ ඉඳලා දේවල් අපිට යටි සිතට දාගන්න ඕනේ නම් මේ උඩු සිතේ තියෙන දේවල් අපිට යටි සිතට දාගන්න ඕන නම් මෙන්න මේ මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් කියන දේ අපිට අවශ්‍ය වෙනවා. එතකොට කොන්ෂස් මයින්ඩ් එකෙන් මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට නැත්තම් උඩු සිතේ ඉඳලා යටි සිතට දේවල් ගියාම තමයි අපිට ඒවා හැබිට්ස් විදිහට වැඩ කරන්නේ. හරි? ඊට පස්සේ අපේ ක්‍රියේටිවිටි එක. හරි? ඊට පස්සේ මොනවද? අපේ ලොන්ග් ටර්ම් මෙමරි එක. ලොන්ග් ටර්ම් මෙමරි. හරි? ඊට පස්සේ අපේ ඔය තියෙන ස්පිරිචුවල් කනෙක්ෂන් තියෙන ස්පිරිචුවල් කනෙක්ෂන් ඔන්න ඔය වගේ දේවල් තමයි අපිට මේ යටි සිතෙන් අපේ මයින්ඩ් එකත් එක්ක වෙන වැඩ. හරි? එතකොට මම කතා කරා අර පොඩි සයිකල් යන්නේ. මොකද්ද සයිකල් එක? අපි ඩිපොසිට් එකක් දාගන්නවා. හරි? අපි ඩිපොසිට් එකක් දාගන්නවා. අපි ප්‍රොෆිට් කරනවා. අපි ලොස් වෙනවා. ඒ ලොස් කවර් කරන්න අපි ඕවර් ට්‍රේඩ් කරනවා. ඕවර් ට්‍රේඩ් කරන්න අපි ලොකු ලොට් සයිසස් පාවිච්චි කරනවා. වොෂ් වෙනවා. ඊට පස්සේ 4-5 days අපි නැවත ඩිපොසිට් එකක් දාගන්නවා. ටී අකුරම එකලනේ. හරි? ඩිපොසිට් එකක් දාගන්නවා. ආයෙ නැවත මේ සයිකල් එක යනවා. මොකද හේතුව? අපිට දවස් 3කින් 4කින් 5කින් අපිට මේ වැරදි ටික හදාගන්න බෑ. ආයෙ අර අපේ ඇඟ ඇතුළේ ඉන්න සතාව ආයෙ එළියට එනවා. හරි? අපිට මේ වැරදි ටික හදාගන්න වෙන්නේ නෑ එනවා. හරි? අන්න ඒකට තමයි මෙන්න මේ මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් කියන දේ අවශ්‍ය වෙන්නේ. හරි? එතකොට මොකද කරන්නේ මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් වලදී අපි මේ කොන්ෂස් මයින්ඩ් එකෙන් අපේ තියෙන ෆෝල්ට් ටික ඔක්කොම නැති කරගෙන හරි පොසිටිව් දේවල් ටිකක් අපේ ඔළුවට දාගෙන ඒක අපි අපේ මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට යවා ගන්නවා. හරි? අපි ඒක මෙන්න මේ විදිහට සබ්කොන්ෂස් මයින්ඩ් එකට යවා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඒ වැරදි ටික අයින් කරගෙන ඒ හොඳ දේවල් ටික අපිට හැබිට් එකක් විදිහට නැත්තම් ලොන්ග් ටර්ම් මෙමරි එකේ අපි ස්ටෝර් කරගෙන අපිට පුළුවන් මේ ට්‍රේඩින් කියන දේ ඇතුලේ සක්සස් වෙන්න. අපේ හිත නිතරම වෙනස් වෙනවා නම් ඇත්තටම මේ ට්‍රේඩින් කියන දේ ඇතුලේ සක්සස් වෙන්න අමාරුයි. නමුත් අපේ හිතට යම්කිසි දේවල් ටික ප්‍රෝග්‍රෑම් කරලා හරි අඩු ලොට් සයිසස් පාවිච්චි කරන්න ඕවර් ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපේ හිතට ප්‍රෝග්‍රෑම් කරලා අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට දුන්නොත් අපිට පුළුවන් මේ ට්‍රේඩින් වලින් ප්‍රොෆිටබල් විදිහට කන්සිස්ටන්ට්ලි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න. හරි. මේකේ නම් අපි දැන් වැඩේ කරමු. හරි?
ඔන්න මේ මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් කියන දේ අපි අද වැඩේ පටන් ගමු. එහෙනම් ඔන්න අපි වැඩේට බහිමු. හරි. දැන් ඔන්න ගන්න කොලයක්. හරි. කොලයක් අරගෙන ඔයාලගේ තියෙන ෆෝල් ටික ඔයා මෙන්න මේ සයිකල් එක ඇතුලේ මම මේ කතා කරපු සයිකල් එක තියෙන්නේ. මෙන්න මේ සයිකල් එක ඇතුලේ ඩිපොසිට් කරනවා, ප්‍රොෆිට් කරනවා, ලොස් කරනවා, ලොස් වෙනවා, ඕවර් රේට් කරනවා, ලොකු ලොට් සයිස් පාවිච්චි කරනවා, වොෂ් වෙනවා, ආයෙ නැවත ඩිපොසිට් එකක් දාගෙන ආයෙ කරනවා. හරි. මෙන්න මේ සයිකල් එක ඇතුලේ ඔයා කරන වැරදි ටික කොලයක් අරගෙන දැන් ලියන්න. හරි. කොලයක් අරගෙන දැන් ලියන්න. what are the reasons for losses? හරි. මෙන්න මේක කොලයක් අරගෙන දැන් ලියන්න. මම ඔයාලට විනාඩි 5ක් දෙන්නම්. දැන් 8:20යි වෙලාව 8:25 වෙනකම් ටයිම් එක දෙනවා. කොලයක් අරගෙන ඔයාට ට්‍රේඩින් ඇතුලේදී වෙන වැරදි ටික ඔක්කොම දැන් ලියන්න. හරි. විනාඩි 5ක් දෙන්නම්. මේ ට්‍රේඩින් කරද්දී ඔයාලට වෙන වැරදි, ඔයාගේ account wash වෙන්න ඔයා කරපු වැරදි. හරි. ඔයාගේ ට්‍රේඩ් loss වෙන්නේ කියන්නේ ඇනලිසිස් එක හෝ නැත්නම් අපේ සිග්නල් එක හෝ නොවේ. හරි. ඒ ඇනලිසිස් එක හෝ අපේ සිග්නල් එකක් වැරදිලා හෝ නෙවෙයි. ඔයාගේ තියෙන පර්සනල් දේවල්, මනි මැනේජ්මන්ට් නැති එක. හරි. සයිකොලොජි ප්‍රශ්න ඔය වගේ දේවල් තියෙනවා නම් විනාඩි 5ක් දෙන්න. ටයිම් එක 8:20යි 8:25 වෙනකම් ටයිම් එක දෙන්නම්. දැන් එහෙනම් ලියන්න මොනවද ඔයා අතින් වෙන වැරදි කියලා. හරි. මාත් පොඩ්ඩක් මෙතනින් දාන්නම්. හරි. ඒ වැරදිත් ඔයාගේ තියෙනවා නම් ඔයා ඒකේ දාගන්න. නැත්තම් ඔයාගේ තියෙන පර්සනල් වැරදි ලියන්න. හරි. දැන් ඔයා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් නම් ඉඳලා හිටලා හරි ඔයා ලොස් වෙනවා නම් ඒ වැරදිත් අනිවාර්යයෙන්ම ලියන්න මෙතනින්. හරි. එතකොට දැන් ඒ ලොස් වෙන චුට්ට හරිය ඔයාලට මගාරව ගන්න පුළුවන්. රයිට්. එහෙනම් දැන් ටයිම් එක පටන් ගන්න 8:20යි. කොලයක් අරගෙන ලියන්න. ළඟපාත කොලයක් නැත්තම් හරි නැත්තම් වැඩ කරන ගමන් හරි ඉන්නේ. මගේ chat එක තියෙනවනේ. ඒ chat එකට දාගෙන යන්න. පස්සේ ගෙදර ගිහිල්ලා කොලයක් කියන්න. හරි. මාත් මෙතනින් පොඩි දේවල් ටිකක් නම් ඒ අතරේ 8:20යි 8:25 වෙද්දි වැඩේ ඉවර කරන්න කල්පනා කරන්න ටයිම් තියෙනවා. එහෙනම් දැන් පටන් ගන්න වැඩේ. මේක මේ ඉංග්‍රීසි ඔයාලට තේරෙන්නේ නැත්තම් පොඩ්ඩක් කියන්න සිංහලෙන් ඔයාලට මේවා කරන්න. හරි. මේක දාන්නම්කෝ එහෙම පොඩ්ඩක්. අර සිංහලෙන් කරාම නිකන් අර ක්වොලිටිය බහිනවා වගේ තේරෙනවා නිකන් ට්‍රේඩින් වල. මොකද දැන් ඔයාලා දන්නවනේ ලංකාවේ නිකන් ට්‍රේඩින් කියන දේ බල්ලට ගිහිල්ලා තියෙන මට එහෙන අවුල්. ඔයාලා දකින්න ඇති ඉස්සර නම් මම TikTok වීඩියෝස් දානවා අරවා මේවා කරනවා එක එකනේ. නමුත් දැන් අර TikTok වීඩියෝ එකක්වත් දාන්න හිතෙන්නේ නැහැ. මොකද හේතුව අපිත් ඒ මට්ටමට වැටෙනවා වගේ ලයින් එකක් තේරෙනවා. හරි. ඒකින්ද හරි මේ මෙතන මම කිව්වේ කොන්ෂස් මයින්ඩ් සබ්කොන්ෂස් මයින්ඩ් කියලා කිව්වේ උඩු හිත. මේක යටි සිත. සමහර දේවල් තියෙනවා ඒකට මම සිංහලෙන් කියන දේවල් දන්නේ නැහැ. ඉංග්‍රීසි වලින් මේ ඉගෙන ගන්න නිසා ඒ අදහස දන්නවා සිංහලෙන් මට ලියන්න තේරෙන්නේ. ස්පිරිචුවල් කියන්නේ මොකද? ආත්මිකනේ. ආධ්‍යාත්මික සම්බන්ධතා. හරි ඔය වගේ ටිකක්. හරි. කොහොම හරි මේ ඔයාලා ඉංග්‍රීසියෙන් ලියන්න. හරි. ඔයාලා දන්නවද මේ රිවෙන්ජ් ට්‍රේඩින් කියන්නේ මොකද්ද? රිවෙන්ජ් ට්‍රේඩින් කියන්නේ මම කලින් කියලා තියෙනවා. රිවෙන්ජ් ට්‍රේඩින් කියන්නේ අපි අර මොකද්ද? මම දැන් ඕක ලියන ගමන් අහගන්න. හරි රිවෙන්ජ් ට්‍රේඩින් කියන්නේ මොකද්ද මේ? අර ආය අපි ට්‍රේඩ් කරන්නේ අර මාකට් එකත් එක තරහ ගිහිල්ලා වගේ ට්‍රේඩ් කරන අවස්ථා තියෙනවනේ.
කොහොම හරි මම මාකට් එකෙන් කීයක් හරි ගලව ගන්නවා. මගෙන් ගත්ත සල්ලි මම 10 ගුණයක් වැඩි කරලා මම මාකට් එකෙන් ගන්නවා. අර අන්න ඒ වගේ මයින්ඩ් එකකින් ට්‍රේඩ් කරන්නේ. මේක තමයි රිවේන්ජ් ට්‍රේඩින් කියන්නේ. හරි. ඒකත් මං හිතන්නේ ඔයාලට ප්‍රශ්නයක් වෙන තැන. දාන්න මෙතෙන් ඕවර්ලෝඩ්ස් ඊට පස්සේ රිවේන්ජ් ට්‍රේඩින් එක කැත වුණානේ. රිවේන්ජ් ට්‍රේඩින් ඊට පස්සේ තව මොනවද? ඕවර් ට්‍රේඩ්. ඕවර් ට්‍රේඩ් කියන්නේ මොකද්ද? දවසට ට්‍රේඩ් 10ක් 20ක් දානවා. ඔන්න ඔය වගේ දේවල්. හරි. ඊට පස්සේ ග්‍රීඩි. හරි. ඔයාලට එන ප්‍රශ්න ලියන්න. හරි. මට මම මේ දාගෙන යන්නේ මේ ඔය අපේ ස්ටුඩන්ට්ස්ලා දාන ප්‍රශ්න තමයි මම මේ දාගෙන යන්නේ. හරි. එතන ඒකේ ඉන්න කට්ටියනේ මේ ඉන්නේ නේ. ඒ වගේ මොන හරි තියෙන ප්‍රශ්න දාගෙන යන්න. හරි. තව විනාඩි දෙකක් දෙන්නම්. 8:24යි. හරි. තව විනාඩි 4ක් විතර දෙන්නම්කෝ.
හරි. මං හිතනවා වෙලාව ඇති කියලා. මොකද දන්නේ කට්ටිය ලිව් වෙලක් තියෙන. හරි. එක්කෙනෙකුට නම් කැම්පස් එකේ පොඩි මීටින් එකක් කියලා අයින් වුණා. මට මෙසේජ් එකක් දාලා තියෙනවා. අනිත් කට්ටිය මොකද දන්නේ ලිව්නේ සමහරට. වැදගත් නැද්ද දන්නෙත් නැහැ. හරි. අපි වැඩේ කරන් යමු එහෙනම්. හරි. මම හිතනවා ඔයාලගේ ප්‍රශ්න ටික ලියන්න ඇති කියලා. ස්ක්‍රීන් එක පේනව නේ මගේ? පේනවා සර්. හරි. රයිට්. එහෙනම් ප්‍රශ්න ටික ලිව්වනේ. හරි. මේ ප්‍රශ්න ටිකෙන් ඔයාට වඩාත්ම ගොඩක්ම දුක දෙන ප්‍රශ්න ටික තියෙනවානේ. ස්පෙෂල් දේවල් ටික. හරි. ඔයාට අර වැඩිපුරම දුක දෙන ප්‍රශ්න ටික තියෙන්නේ. ඔන්න ඔය ටික පොඩ්ඩක් හයිලයිට් කරගන්න. හරි. දැන් හිතන්න මේ වගේ මොනවද? ඕවර්ලෝඩ් සෝරි. මේකේ හයිලයිට් පෙන් එකක් තියෙනවද? ඒක නෙමෙයි හයිලයිට් නෙමෙයි. මේ තියෙන බලන්න. හරි. ඕවර්ලෝඩ්ස් ට්‍රේඩ් කරන එක. හරි. දැන් මේ මගේ තිබ්බ ප්‍රශ්න හරි ඉස්සර මම තිබ්බ ප්‍රශ්න මම හදාගත්ත දේවල්. හරි. ඕවර්ලෝඩ්ස් මම ට්‍රේඩ් කරනවා. ඕවර් ට්‍රේඩ් කරනවා. මේ ග්‍රීඩි කියන දේ නම් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බේ මොකද ලොස් වෙලාම. හරි. මේ මෙන්න මේ ප්‍රශ්න දෙක තමයි මට අන්තිමේට ඉතුරු වෙච්ච ප්‍රශ්න දෙක. දැන් මේ දෙකත් දැන් ගොඩ කාලයකට කලින් මම කියන්නේ හරි. ඒවත් ෂේප්. හරි ඔන්න ඔය වගේ අර තියෙන ප්‍රශ්න ටික මේන්ම ප්‍රශ්න ටික හයිලයිට් කරගන්න. හරි. මේක නිකන් අර සයිකොලොජි පොඩ්ඩක් අර ඔයාගේ ඔය තියෙන දේවල් ටික නැති කරගන්න සයිකොලොජි හදාගන්න නිකන් ඇක්ටිවිටි එකක් වගේ. හරි මේ මයින්ඩ් ප්‍රෝග්‍රෑම් කියන්නේ ඒ වගේ දෙයක්. හරි. ඔයාලා කියවලා තියෙනවා ළමයි මේ ට්‍රේඩින් ඉන් ද සෝන්. ට්‍රේඩින් ඉන් ද සෝන් කියවලා දෙනවා. හරි. මේක කරන ගමන් අහන්න. හරි. ට්‍රේඩින් ඉන් ද zone. ට්‍රේඩින් ඉන් ද සෝන් මෙයාගේ මේ පොත ලියපු එක්කෙනාගේ තමා නම තමා මාක් ඩග්ලස්. හරි. සුපිරි චරිතයක් ට්‍රේඩින් ඉන් ද සෝන් මාක් ඩග්ලස්ගේ. හරි. මෙන්න මේකේ කියලා තියෙනවා ළමයි ට්‍රේඩින් කියන දේ නෑ සෝරි මොකක්ද පොඩ්ඩක් ඉන්න හරියට මට ඒ ගොඩක් කතා තියෙනවා. හරි මේ ට්‍රේඩින් සම්බන්ධව ට්‍රේඩින් සයිකොලොජි සම්බන්ධව ගොඩක් කතා කියනවා. හරි මේකේ තැනක කියලා තියෙනවා ඔයාගේ ප්‍රතිවාදියා ළමයි මාකට් එක නෙමෙයි. හරි මේ ට්‍රේඩ් කරද්දි ගොඩක් කට්ටියට වෙන ප්‍රශ්නයක්නේ. හරි ට්‍රේඩින් වලදී අර තමන්ගේ ප්‍රතිවාදියා මාකට් එක කියලා හිතාගෙන ට්‍රේඩ් කරනවා. අර ඒකට තමයි මම කිව්වේ රිවෙන්ජ් ට්‍රේඩින්. රිවෙන්ජ් ට්‍රේඩින්. හරි ගොඩක් කට්ටියගේ ප්‍රතිවාදියා මාකට් එක කියලා හිතාන ට්‍රේඩ් කරනවා. නැත්නම් බ්‍රෝකර් කියලා හිතාන ට්‍රේඩ් කරනවා. ඔන්න ඕක තමයි රිවෙන්ජ් ට්‍රේඩින් කියන්නේ. හරි. එතකොට මාක් ඩග්ලස් මේ ට්‍රේඩින් ඉන් ද සෝන් කියන පොතේ මාක් ඩග්ලස් කියලා තියෙනවා. ඔයාගේ ප්‍රතිවාදියා කොයිම වෙලාවකවත් මාකට් එක නෙමෙයි. ඔයාගේ ප්‍රතිවාදියා ඔයාමයි කියලා. මොකද හේතුව? අපිට අර හරියට අපේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගන්න බැරි එක තමයි ප්‍රධානම හේතුව. අපි මාකට් එකෙන් ලොස් වෙන්නේ. හරි. ඉතින් ඒකට තමයි අපි මේ කිව්වේ මේ මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් කියන දේ ප්‍රැක්ටිස් කරලා අපි අපේ වැරදි ටික හදාගමු කියලා. හරි. එහෙනම් ඔන්න what are the reasons for losses our losses. හරි රීසන් ටික ලියාගත්තා. හරි. එකෙන් ස්පෙෂල් ටික. හරි. ඒ රීසන් වලට ස්පෙෂල් ටික තියෙනවානේ. අර නිතරම මේ මෑත කාලීනව ඒ කියන්නේ දැන් මං කියවනේ ඔක්කොම වැරදි ටික ලියන්න කියලා. ඒකෙන් මෑත කාලීනව වෙච්ච දේවල් ටික ඔයා හයිලයිට් කරගන්න. හරි. හයිලයිට් කරගෙන ඔයා මේ මං කියන මේ
මේව එක මං කියන මේ ඇක්ටිවිටි එක අඩුම මාසයක්වත් කරන්න සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ දෙයක් මේ ළමයි දැන් අපි ගත්තොත් එහෙනම් මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකේ සෝරි උඩුසිතේ ඉඳලා හරි කොන්ෂස් මයින්ඩ් එකේ ඉඳලා සබ්කොන්ෂස් මයින්ඩ් එකට දෙයක් යන්න නම් අපිට දවස් 21ක්වත් ට්‍රේන් කරන්න ඕනේ කියලා දන්නවන්නේ. හරි. සාමාන්‍ය ඕනම දෙයක්. හරි ඕනම හැබිට් එකක්. හරි. දවස් 21ක්වත් ට්‍රේන් කරන්න ඕනේ කියලා දන්නවනේ. ඉතින් ඔයාලා සති 3ක්වත් මම මේ කියන ඇක්ටිවිටි එක දිගටම කරන්න. එතකොට අර නිකන් එනවා නිකන් අර උදේට දත් මදින්න නැතුව ගෙදරින් යන්න බෑ වගේ අර නිකන් හැඟීමක් තියෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කොහේ හරි ගමනක් යනවා නම් හරි නැත්නම් කොහේ හරි එළියට යනවා නම් හරි නැත්නම් ජොබ් එකට යනවා නම් හරි අපි උදේට දත් මදින්න නැතුව යන්නේ නෑනේ. උදේට දත් මදින්න නැතුව යන්නේ නෑනේ සාමාන්‍ය නිකන් අවුල් වගේනේ ඒකනේ. හරි ඒ වගේ තමයි දැන් සමහර කට්ටිය ඉන්නවා උදේම කන්න ඕනි. 7-8 විතර වෙද්දි කන්න ඕනේ. නැත්නම් දවසම එපා කරනවා ඒගොල්ලන්ට. හරි ඔය වගේ තියෙනවනේ. අන්න ඒ අර මේක තමයි වෙලා තියෙන්නේ. හරි මොකද්ද වෙලා තියෙන්නේ? මේ කොන්ෂස් මයින්ඩ් එකේ ඉඳලා සබ්කොන්ෂස් මයින්ඩ් එකට මේවා ඇතුළත් වෙලා ඒවා හැබිට්ස් වෙලා තියෙනවා. ඒතර අපිත් මොකද කරන්න ඕන? අපිත් කරන්න ඕන මෙන්න මේ අපේ තියෙන මේ ගැටලු හරි මේ ප්‍රශ්න ටික අයින් කරලා අපි ඒක හැබිට් එකක් විදිහට use overloads use කරන එක අපේ වැරද්දක්. එහෙනම් අපි මොකද කරන්නේ? overloads use කරන්නේ නැහැ. හරි. ඕවර් ට්‍රේඩ් කරන එක වැරද්දක්. එහෙනම් මොකද කරන්නේ? ඕවර් ට්‍රේඩ් කරන්නේ නැහැ. හරි. දත් මදින්න නැතුව වැඩට යන්නේ නැහැ වගේ තමයි. හරි. අපි ග්‍රීඩි වෙන්නේ නැහැ. හරි. දත් මදින්න නැතුව වැඩට යන්නේ නැහැ වගේ තමයි. හරි. ඔන්න ඔය දේවල් ටික දවස් 21ක්වත් යනකම් මේ ඇක්ටිවිටි එක කරලා ඕගොල්ලෝ හදාගන්න. ඇක්ටිවිටි එක තමයි ඔයා රැට නිදාගන්න යන්න කලින් සහ හරි රැට නිදාගන්න යන්න කලින් සහ උදේට නැගිට ගමන් හරි සාමාන්‍ය දැන් අපි ජොබ් එකක් කරන අතරතුර තමයි දැන් ගොඩක් කට්ටිය ට්‍රේඩ් කරන්නේනේ. ඉතින් ඔයාලට කරන්න පුළුවන් රැට නිදාගන්න යන්න කලින් ඉංග්‍රීසි වලින්ම දාන්නද? good night එකේදී. හරි good night එකේදී ඔන්න ධෝනිට මැසේජ් එකක් දානවා නම් good night කියලා. ඒ වෙලාවේ සාමාන්‍යයෙන් ඔය ඉන්නවනේ සාමාන්‍යනේ මේ වයසට පාර්ට්නර් කෙනෙක් ඉන්නවමයි. හරිද? පාර්ට්නර් good night good morning දාන වෙලාවේදී මේ වැඩේ කරන්න. හරි? ඊට පස්සේ good morning එකේදී. හරි? ඔයා පොතක් ගන්න මේ වැඩේට වෙනම. හරි? පොතක් අරගෙන දැන් ඔය මම අද ලියන්නේ කිව්ව අර දේවල් ටික, ඔයාගේ වැරදි ටික. හරි? පොඩි පොතක් අරගෙන ඔයාගේ වැරදි ටික මුල් පිටුවේ ලියන්න. හරි? මුල් පිටුවේ ලියලා මේ good night සහ good morning එක දාන වෙලාවට ඔයා අලුත් පිටුවක් අරගෙන මේ ඔයා කරන වැරදි ටික ඔක්කොම නැවත ලියන්න. හරි? ඔයා කරන වැරදි ටික මෙහෙම ලියාගෙන යන්න. හරි? වැරදි 10 ලියන්න. 10 ලියලා ඔයා මැනිෆෙස්ට් කරන්න ඕන. ඔයා විෂුවලයිස් කරන්න ඕන. ඔයා මේ වැරද්ද කරන්නේ නැතුව ට්‍රේඩ් කරනවා කියලා. හරි? කොහොමද ඒක කරන්නේ? උදේ නැගිට ගමන් කියලා හිතමු. හරි. උදේ නැගිට්ටා. මේකට විනාඩි 5ක් යයි ඕන්නන්නේ. හරි? අනිවාර්යෙන් මේ දෙක කරන්න. ඔයාගේ මයින්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරගන්න ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන. හරි? උදේම නැගිට්ටා. නැගිටලා ඔන්න පොත අරගෙන ලියනවා. හරි? මම මේ වැරද්ද ආයේ කරන්නේ නැහැ. ඕවර්ලෝඩ්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඕවර් ට්‍රේඩ් කරන්නේ නැහැ. ග්‍රීඩි වෙන්නේ නැහැ. ටේක් ප්‍රොෆිට් වලින් මම ප්‍රොෆිට් එක බුක් කරගන්නවා. හැම ට්‍රේඩ් එකකටම ස්ටොප් ලොස් එකක් දානවා. හරි? ඊට පස්සේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාම බ්‍රේක් ඊවන් කරනවා. හරි ඔන්න ඔය දේවල් ටික ඔයාගේ වැරදි ටික හරි දැන් ගොඩක් කට්ටිය ප්‍රොෆිට් වුණාට පස්සේ බ්‍රේක් ඉවන් කරන්නේ නැහැ ට්‍රේඩ් එක දැම්මට පස්සේ ස්ටොප් ලොස් දාන්නේ නැහැ ඔයගේ ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඒ වැරදි ටික ලියන්න හරි උදේම නැගිට්ට ගමන් වැරදි ටික ඔක්කොම ලියන්න ලියලා ඉවරලා ඔයා එක මැනිෆෙස්ට් කරනවා විෂුවලයිස් කරන්න දැන් ඔන්න මම ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා ඔන්න මම ස්ටොප් ලොස් එක දානවා ඔන්න මම ට්‍රේඩ් ප්‍රොෆිට් එක දානවා ඔන්න මගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා හරි ඊට පස්සේ මොකද කරන්නේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාට පස්සේ ඔන්න මම ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරනවා එහෙනම් මගේ SL එක එන්ට්‍රි පොයින්ට් එකට මූව් කරනවා හරි ඔන්න ඔය විදිහට ඔයා විෂුවලයිස් කරන්න ඕන ඔයාගේ ඔය ගන්න ඇක්ෂන් ටික පරණ මිස්ටේක් ටික නවත්ත ගන්න ඕන හරි කලින් පුරුදු නැති කර ගන්න ඕන හරි
අර ඒ දේවල් ටික ඔයාට පුළුවන් ඔය විෂුවලයිස් කරලා වැඩේ කරන්න. හරි. ඊට පස්සේ ඔයා ටික දවසක් කොහොම කරගෙන යද්දී ඔයාට ඔටෝම මේ ඒ කියන්නේ අර කොන්ෂස් මයින්ඩ් ඇත්තම කතාව ළමයි මේ ඔයාලා දන්නවනේ උඩුසිත යටිසිත කියන දේ විද්‍යාවෙන්වත් අපිට ඒ කියන්නේ අර මොකක්ද අපිට කියන්නේ ප්‍රූව් කරගන්න බැරි වෙච්ච දෙයක්. උඩුසිත සහ යටිසිත කියන දේ සමහර විද්‍යාඥයෝ කියනවා මේක ඇඟ ඇතුළෙම තියෙන දෙයක් කියලා. සමහර කට්ටිය කියනවා මේ ඇඟ ඇතුළේ නෙමෙයි මේක විශ්වයේ තියෙන දෙයක් කියලා. සමහර කට්ටිය කියනවා යම්කිසි රසායනික දේවල් කෙමිකල් රියැක්ෂන් එක්ක මේ දේ වෙනවා කියලා. කොහොම හරි ඔයාලා දන්නවනේ යම්කිසි හැබිට් එකක් අපි උඩුසිතේ ඉඳලා යටිසිතට දාගන්න නම් අපි ඒක හැමදාම කරොත් තමයි ඒක වෙන්නේ කියලා. ඒ වගේ තමයි මේකත් ඕගොල්ලෝ හැමදාම වැඩේ කරන්න මොකද්ද කරන්න ඕන? උදේ නැගිට ගමන් සහ රැට නිදා ගන්න ඇති. මේකෙන් මේ දෙකෙන් එකක් හරි කරන්න ඕන. හරි. උදේම නැගිටලා ටයිම් එක නෑ වගේ නම් ඔයාලට පුළුවන් රැට නිදා ගන්න යන්න කලින් මේ දේ කරලා නිදා ගන්න. හරි. පොත ගන්නවා. පොත ඔයා නිදා ගන්න තැන ළඟින්ම තියාන පොත ගන්නවා. ලියනවා වැරදි ටික. හරි. ලියලා ඉවරලා ඔයා මැනිෆෙස්ට් කරනවා. ඔයා විෂුවලයිස් කරනවා. ඔයා මේ වැරදි ටික කරන්නේ නැතුව ඔයා ට්‍රේඩ් කරන විදිය. හරි. ඕක විෂුවලයිස් කරගෙන දැන් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් මේක මූට ට්‍රැක්ද මේ මොනවද කියවන්නේ කියලා. හරි. මේ සිරා කතාව කියන්නේ හරිද මම කරපු දේවල් සහ මම මේ වගේ ප්‍රතිඵල ගත්ත නිසා කියන්නේ. හරි. මේ වැඩේ කරලා විෂුවලයිස් කරලා ඊට පස්සේ දැන් අපි කොච්චර විෂුවලයිස් කරත් වැඩක් නැහැනේ. ඇත්තටම මේක අපි කරන්නේ නැත්තන්නේ. අපිට හිතින් ඕන දෙයක් හිතන්න පුළුවන්. හිතින් ඕන තැනකට යන්න පුළුවන්. අපි හරියට වැඩේ කරන්නේ නැත්නම් කරන්න බෑනේ. හරි. එහෙනම් ඔන්න සතියක් විතර මේ වැඩේ කරලා ඔයා පටන් ගන්න ඩිමෝ account එකකින් ට්‍රේඩ් කරන්න. හරි. ඩිමෝ account එකකින් ට්‍රේඩ් කරන්න පටන් ගන්න. නැත්නම් රියල් account එකක් $50ක් වගේ දාගන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ඒ ට්‍රේඩ් කරද්දී අර මම කලින් දවසේදී කතා කරපු forex එකේ අපි account manage කරන්නේ කොහොමද කියන වීඩියෝ එක බලලා ඒ account manage කරන විදිහට හරියට මේ වැඩේ කරගෙන යන්න. මේක ඔයා මාසයක් විතර කරගෙන යද්දී හරි ඔයා මේක මාසයක් විතර කරගෙන යද්දී කොන්ෂස් මයින්ඩ් එකේ ඉඳලා සබ්කොන්ෂස් මයින්ඩ් එකට ඔයා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන. ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන. පොසිටිව් දේවල් ටික ඔක්කොම ඔයාගේ මයින්ඩ් එකේ ප්ලාන්ට් වෙනවා. ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකේ ප්ලාන්ට් වෙනවා. හරි. එතකොට මේ පොසිටිව් දේවල් අයින් වෙලා නැවත නෙගටිව් දේවල් කරනවා නම් ඒ කියන්නේ ඔයා ලොස් වෙන්න හේතු කරනවා නම් ඒක ඔයා බලෙන් කරන්න ඕන දෙයක් වෙනවා. හරි. දැන් හිතන්න උදේට දත් මදින්න නැතුව අපි වැඩට යනවා නම් ඒක අපිට සෑහෙන අවුල්නේ. එතකොට අපි දත් මදින්න නැතුව හිතලම දත් මදින්න නැතුව යන්න ඕන. නැත්තම් අපි ඇඳෙන් නැගිට ගාම කෙලින්ම බාත් รู ම් එකට යන්නේ දත් මදින්නනේ. හරි. ඒක නොකර යනවා නම් අපි හිතලා මේ වැඩේ නොකර ඉන්න ඕනනේ. අපිට ඇත්තටම වැරදි දෙයක් නම් අපි හිතලම නොකර මොකද්ද අපි හිතලා කරන්න යන්නේ නැහැ වැරදි දෙයක් නන්නේ. එතකොට ඔයාගේ ජීවිතේට ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න අවශ්‍ය පොසිටිව් දේවල් ටික මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට ඇතුළත් වෙලා ඉන්ස්ටෝල් වෙලා ඔයාට ඒක හැබිට් එකක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් profitable become a profitable trader කෙනෙක් වෙන්න. හරි. මේක ඔයා හරියට වැඩේ කරගත්තොත් ඔයාට ටෙක්නිකල් ඇනාලිසිස් කියන දේ ඕනෙම නැති වෙනවා. හරි. මේ දේවල් ටික ඔයා හරියට ප්ලෑන් කරගෙන හරියට වැඩේ කරොත් ටෙක්නිකල් ඇනාලිසිස් කියන්නේ මොකක්ද කියලා ඔයාට හිතේ. හරි. එහෙනම් ඔන්න මම ඔන්න ඇක්ටිවිටි එකක් දුන්නා ඔයාගේ මයින්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරගන්න. මොකද්ද? මුලින්ම දැන් අපි ලියාගත්තා අපිට වෙන වැරදි ටික. හරි. අපිට වෙන රීසන්ස් අපිට වෙන වැරදි ටික අපි ලියාගත්තා. හරි. ඊට පස්සේ ඒකෙන් අපි ස්පෙෂල් දේවල් ටික හයිලයිට් කරගත්තා. හරි. ඊට පස්සේ මොනවද? ස්පෙෂල් දේවල් ටික හයිලයිට් කරගත්තා. ඊට පස්සේ අපි නිදාගන්න යද්දි හෝ උදේට හැරෙද්දි නැත්තම් මේ අවස්ථා දෙකෙන් එකකදී හෝ අර වැරදි ටික නැවත කොලයක් අරගෙන ලිස්ට් ඩවුන් කරගෙන යනවා. ලිස්ට් ඩවුන් කරගෙන ගිහිල්ලා මේ ස්පෙෂල් වැරදි ටික තියෙනවනේ අපේ අතින් අර වෙන ස්පෙෂල් වැරදි ටික. ඒ ටික අපි මොකද කරන්නේ? මැනුෆෙස්ට් කරනවා. හරි නැත්තම් විෂුවලයිස් කරනවා. හරි. ඒ කියන්නේ අපිට අර ගොඩාක් දේවල් එකපාර කරන්න බෑනේ. නේ? අපිට වැරදි එකක් දෙකක් එකපාර හදා ගන්න පුළුවන්. වැරදි 10ක් විතර එකපාර හදා ගන්නවා කියන එක
අපිට කරන්න බෑ ඇත්තටම මේක අන්රියලිස්ටික්. හරි? මොකද මිනිස්සෙක්ගේ කැපැසිටි එකක් තියෙනවනේ. හරිද? එහෙනම් ඔන්න ස්පෙෂල් දේවල් ටික අපි විෂුවලයිස් කරගෙන මම මෙහෙම ට්‍රේඩ් කරනවා මං ආයේ ඕල් අවුට් කරන්නේ අන්න මම ට්‍රේඩ් එකක් දැම්ම ඔන්න බ්‍රේක් ඉවන් කරා ඔන්න ස්ටොප් ලොස් එක දැම්ම අර ඒ වගේ ඔයා විෂුවලයිස් කරලා සතියක් විතර යද්දී හරි ඒ දේත් කරන ගමන් හරි සතියක් විතර යද්දී ඒ දේත් කරන ගමන් මේක දැන් හිතට නොදැනුවත්ව කරන්න ඕන වැඩේ හරි ඒ දේත් කරන ගමන් ඔයා ප්‍රැක්ටිකලි හරි මුලින්ම මොකද කරන්නේ ඔයා විෂුවලයිස් කරනවා ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ ඔයා ප්‍රැක්ටිකලි මේ දේ කරනවා මොකද ඔයාලට මේකට කරන්න පුළුවන් ප්‍රැක්ටිකලි කරන්න නම් ඩිමෝ account එකක් හදාගෙන පොඩි ෆන්ඩ් එකක් ඇඩ් කරගන්න මේකට මේ ඩිමෝ account එකක් හදාගෙන ඩොලර් 10 ගණන් ඇඩ් කරගන්න යන්න එපා තේරුමක් නැහැ බොරුවට හරි ඔයාට ඩොලර් 10 ගණනක් එකපාර ඔන්න ඩිපොසිට් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ දාගන්න මං කියන්නේ ඔයාලා දැන් ඩිපොසිට් කරලා පටන් ගන්න ඉන්න ප්‍රමාණය තියෙනවා ප්ලෑන් කරලා ඉන්න ප්‍රමාණය අන්න ඒ ගන්න ඩිමෝ account එකක් හදාගන්න ඩිමෝ account එකක් හදාගෙන ඔයා අර විෂුවලයිස් කරපු දේ මේ ඩිමෝ account එක ඇතුලේ කරන්න හරි ඔහොම මාසයක් විතර කරගෙන යන්න හරි ඊට පස්සේ ඔයාට කැමති නම් මෙතනදී ඔයාට දැනෙන්නේ නැති ගාණක් හරි දැනෙන ගාණක් නෙවෙයි දැනෙන්නේ නැති ප්‍රමාණයක් ඩිපොසිට් කරගෙන කරන්නත් පුළුවන් හරි මොකද හේතුව දැනෙන ගාණක් වුණොත් ආයෙ නැවත අර සයිකොලොජිකල් එරර්ස් ටික ඔයාට නැවත ආයේ එන්න ඉඩ තියෙනවා හරි හරි ඔයාගේ සයිකොලොජිකල් එරර්ස් ටික ආයෙ නැවත එන්න ඉඩ තියෙනවා ඒක නිසා දැනෙන්නේ නැති ගාණක් හෝ ඩිමෝ account එකක් ඔයා දාගෙන ඔයා මේ දේවල් ටික ප්‍රැක්ටිස් කරන්න හරි ප්‍රැක්ටිස් කරලා ඔයාට දවස් 21ක් හරි 21 days නැත්තම් 1 month අපිට ගියාට පස්සේ අපිට අර ට්‍රේඩිං වලදී හරිද ට්‍රේඩිං වලදී ඉන් ට්‍රේඩිං අපිට ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න අවශ්‍ය පොසිටිව් දේවල් ටික අපේ ජීවිතේ හැබිට් එකක් වෙනවා අනිවාර්යයෙන්ම වෙනවාමයි. හරි? ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න අවශ්‍ය පොසිටිව් දේවල් ටික අපේ ජීවිතේ හැබිට් එකක් වෙනවා after programming our mind. හරි? මේක හොඳට ඔලුවට තියාගන්න. හරි? දැන් ඔයාලා දන්නවනේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන් අපි නෑ බෑ මචං නෑ කියන යාළුවොත් එක්ක ඉන්නවට වඩා ඇත්තටම අපි පොසිටිව් විදිහට හිතන පොසිටිව් දේවල් කරන යාළුවෝ ආශ්‍රය කරනවා නම් අපේ ජීවිතේ ගොඩක් ඉක්මනට සාර්ථක කරගන්න පුළුවන් කියලා දන්නවනේ. ඒ වගේ තමයි අපි හැම වෙලාවෙම පොසිටිව් දේවල් එක්ක මිද්දි මේ ට්‍රේඩින් ඇතුලේ හරි ට්‍රේඩින් ඇතුලේ ඒ වගේම ජීවිතේ අපි එදිනදා ලයිෆ් එකෙත් ඒ වගේ තමයි පොසිටිව් දේවල් එක්ක ඉන්නවත් එක්කම ඔයාට පුළුවන් ඔයාගේ ගෝල් එකට යන්න දැන් අපි ට්‍රේඩින් වලදී නම් අපි වෙන්න ඕන be a profitable trader හරි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නෙවුණනේ හරි දැන් මෙතන ඉන්න කට්ටිය ගොඩක් මට මාත් එක්ක පර්සනලි කතා කරලා තියෙනවා දැන් ඇත්තටම ජොබ් එකක් කරලා මහන්සි වෙලා හරි අමාරුයි අපිට ට්‍රේඩ් එකක් දාගෙන ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් විදිහට පාඩුවේ ඉන්න තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා හරි එම කීප දෙනෙක්ම මට කියලා දෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙන දේ ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්නනේ එහෙනම් එතෙන් යන්න කලින් අපි මේ දේවල් ටික හදාගෙන අපේ ට්‍රේඩින් ලයිෆ් එකේ තියෙන අපිව ලොස් කරවන්න ඉන්න ඩීමන්ස්ලා හරි අපිව ලොස් කරවන්න ඉන්න අර යක්කු ටිකව අපේ හිතෙන් පන්නලා දාලා අපි නෙගේ පොසිටිව් දේවල් ටික අපේ ඔළුවට ලං කරගන්න ඕන. හරි. ඉතින් ඒකට හොඳම දෙයක් තමයි නම් මේ මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් කියන්නේ මම මේ ඇක්ටිවිටි එක දැන් දෙතුන් පාරක්ම මම ඔයගොල්ලොන්ට කිව්වා. හරි. ආයේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා හිතනවා. මේකේ ඔයාලට නෝට් එකක් දාගන්න අවශ්‍ය නම් පොඩි වෙලාවක් දෙන්නම් එහෙනම්
හරි රයිට් ඔය ටික තමයි කතා කරන්න තියෙන. එහෙනම් ඔන්න මං හිතනවා මේ මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් කියන පාර්ට් එක ඔයාලට තේරෙන්නේ නැති, ඔයාලට වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. සහ අපි කීප දෙනෙක්ම කලින් සතිවල account wash වෙලා තිබ්බ. හේතුව තමයි යාලා තනියම loss cover කරන්න ගිහලා තනියම trade කරන්න ගිහිල්ලා අර අපි දෙන trades ප්‍රමාණය මදි වෙලා. දැන් සමහර දවස් තියෙනවා ළමයි market condition අවුල්. හරිද? එතකොට ඉතින් අපිට trade දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් හේතුව අපි කැමති නෑ ඔයාලා loss වෙනවට. හරි? අපි loss වෙන එක ගැටලුවක් නෑ. අපිට ඒක දරා ගන්න පුළුවන්. නමුත් වෙන කෙනෙක්ගේ ෆන්ඩ් එකක් ලොස් වෙද්දී ඒක අවුල්නේ වැඩේනේ. හරි? අර එහෙම හිතලා තමයි අපි ට්‍රේඩ් අඩුවෙන් දෙන්නේ. සමහර දවස් වෙනවා දැන් පහුගිය දවස් දෙකේ සාමාන්‍යව සමුදාංගාරුවද වගේ මට මතකයි. අර පවෙල්ගේ කේස් එකේ FOMC මීටින් එකත් එක්ක මාකට් එක මාර මැනිපියුලේෂන්. හරි? ඒ වගේ අවස්ථාවලදී ඇත්තටම ට්‍රේඩ් එකක් දෙන එක සිග්නල් ගෲප් එකක් කරන කෙනෙක් විදිහට හෝ මෙන්ටර් කෙනෙක් විදිහට ඒක හරියන වැඩක් නෙවෙයි. ඒක නිසා අපි අඩුවෙන් ට්‍රේඩ් දුන්නා. ඉතින් එහෙම අර සමහර කට්ටිය ඉන්නවා නිකන් පුරුද්දට වගේ ට්‍රේඩ් දාන කට්ටිය. ඒගොල්ලොන්ට නිකන් අර අමාරුයි. හරි සික් එක වගේ ට්‍රේඩ් එකක් නොදා ඉද්දි හරි. ඒ වගේ වෙලා ඉතින් ට්‍රේඩ් දාලා ලොස් වෙලා තිබ්බා. හරි. එහෙම තනියම අර ට්‍රේඩ් කරන්න ගිහලා ඒ වගේ මේ ප්‍රශ්නේදී එක ට්‍රේඩ් එකක් ලොස් වුණාට පස්සේ මොකද වෙන්නේ? අපේ මයින්ඩ් එක අවුල් ගිහිල්ලා ෆෝමෝ වෙලා ඕවර් ට්‍රේඩ් කරලා ලොට් සයිස් ලොකුවට පාවිච්චි කරලා ගහලා අන්තිමට account එක මොෂ් වෙනකන් ඉන්නවා. ඉතින් ඒ හේතුන් නිසා තමයි මම මේක ගොඩක්ම ප්ලෑන් කරේ සහ ඔන්න වැඩේ ඔයාලට කියලා දීලා තියෙන්නේ වැඩේ කරන විදිය. මේක මං හිතන්නේ ට්‍රේඩින් සයිකොලොජි වල මං හිතන්නේ වෙන කවුරුත් කතා කරන කොටසක් කියලා. හරි? ඉතින් ගොඩක් වැදගත් දෙයක්. එහෙනම් ඔයාලගේ මයින්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරගෙන ඔයාගේ පොසිටිව් දේවල් ටික ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන. පොසිටිව් දේවල් ටික අරගෙන නෙගටිව් දේවල් ටික අයින් කරගෙන ඒවා හැබිට් එකක් විදිහට පාවිච්චි කරලා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න කියලා මම ඔයගොල්ලන්ට විශ් කරනවා. එහෙනම් මම මෙතනින් ලෙසන් එක ඉවර කරනවා. මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ නෝට් එක උඩ ඉඳලම ඔයාලට පොඩ්ඩක් මම දාන්නම්. හරි? ලෙසන් එක මම මෙතනින් ඉවර කරනවා. ඔයාලට එහෙනම් ලීව් වෙන්න පුළුවන්. මම විනාඩි 5ක් විතර මේ නෝට් එක මෙහෙම පහළට ටික ටික ස්ක්‍රෝල් කරලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මට නෝට් එකක් දාගන්න ටයිම් එක දෙන්න බැරි වුණා. හරි? අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් එහෙනම් නෝට් එකක් අනේ මේක එක්ස්පෝර්ට් කරන්න පුළුවන් නේ. එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. හරි. මම මේක එක්ස්පෝර්ට් කරලා ඔයාලට ගෲප් එකට දාන්නම්. එහෙනම් ළමයි ප්‍රොෆිටබල් සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිය සතියේ ඔයාලා ඕවරෝල් ලොස් එකක නම් ඉන්නේ. ඒක හිතන්න යන්න එපා. දැන් ඔන්න වැරදි ටික හදාගෙන අපි අලුත් සතියක් යට ඉඳන් පටන් ගමු. ප්‍රොෆිටබල් සතියක් වෙන්න කියලා එනවා. හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම එහෙනම් good night. ජය වේවා. Thanks, sir.